අනිවාර්යෙන් ඔයා මොකද්ද කරේ කියලා තමයි report එකෙන් ලියන්න ඕනේ. අන්තිමට අපි අනිවාර්යෙන් හදන්න ඕනේ summary statements කියලා document එකක්. summary statement එකෙන් ඔයා episodes වල points ටිකක් හරියට දාන්න ඕනේ. පොඩි උදාහරණයකට කියනවා නම් ඔයා focus කරන්නේ professional engineer කෙනෙක් වෙන්න නම් PE කියලා ඔයාගේ skills ටිකක් හරියට බලලා points ටිකක් දාන්න ඕනේ. PE 1.1 PE 2.2 එහෙම කියලා ගොඩාක් skill list එකක් තියෙනවා. ඒකෙන් හරියට බලලා ඔයාට හම්බෙච්ච skills ටිකක් කොහොමද කියලා ඔයා අනිවාර්යෙන් දාන්න ඕනේ. මේ වගේ PE 1.1 PE 2.2 ඒවට අපි කියන්නේ skills codes ටිකක් කියලා. ඒවට match වෙන්න හරි set එකක් දාන්න ඕනේ. හැබැයි